ගොඩාක් මේ දරුවෝ අපේ මේ গিitar එක ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තට මේ গিitar එකෙන් පුළුවන් හරි ඔය තමන්ගේ තියෙන කාන්සිය නැති කරගන්න, කම්මැලිකම නැති කරගන්න. ඉතින් වෙන ගොඩක් සංගීත භාණ්ඩ අවශ්‍ය නැතුව, පාවිච්චි කරන්න නැතුව ඉතින් ඇත්තටම දෙමාපියෝ පුළුවන් නම් දරුවන්ව මේ වගේ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න හුරු කරන්න. ඒකෙන් ඒ දරුවන්ගේ මනස සුවපත් වෙනවා. ඕන අර වැරදි වැඩවලට පෙළඹෙන එක බොහෝ දුරට පාලනය වෙනවා. ඉතින් গিitar එකේ මේ කෝඩ් 3ක් විතර පාවිච්චි කරලා গিitar එකෙන් අපි ඔබ වෙනුවෙන් ගීතයක් ගායනා කරවන්න යන්නේ. ඉතින් අනිත් අපි මේ ශිල්පීන්ට පොඩ්ඩක් නිවාඩු දීලා මේ ප්‍රකාශ් කියලා කියන අපේ ගමේම තරුණයෙක් අපේ රත්න අයියාගේ එහෙම නැත්නම් අපේ මේ පද්මා අක්කාගේ පුතා. කවුරුත් දන්න එයාගේ අම්මා තමයි අපේ 60+ වැඩසටහනේ ශ්‍රී ලංකාවේම 4 වෙනියා බවට පත් උනේ. දැන් අවුරුද්දක් විතර නේද? අවුරුද්දක්. ගිය සීසන් එකේ. ඉතින් පද්මා අක්කාද අපිත් ගීත ගායනා කරනවා. ඉතින් අපි අහමු මේ බොක්ස් ජාර් එකෙන් කොහොමද අනිත් සංගීත භාණ්ඩ ගොඩක් පාවිච්චි නොකර කොහොමද පොඩි ගීතයක් ගායනා කරලා සතුටු වෙන්නේ කියලා බලමු. කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා අපුඩේ ගහන්න මගේ මුවින් මම ලොවට ගියාද ඔබ ගුණවත් කියලා කිසි විට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට ගියා ඇත ඔබ ගුණවත් කියලා සෙනෙහස බිඳුනද ලෝ අවමානෙන් ගැලවිය යුතු හින්දා මා විසින් ඔබ අත් හලෙමි පවසමි ලොවටම ඇසෙන ගියා කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට ගියා ඇත ඔබ ගුණවත් කියලා හරි. ඉතින් ඊළඟ ගෙදර යන්න කලින් මම හිතන්නේ අමතක වුණොත් නිසා මම දැන් කියන්න යන්නේ මේ කටයුත්ත
අපි ආරම්භ කරාට පස්සේ අපේ ගමේ තරුණ පිරිස බොහෝ දෙනෙක් අපිට උදව් කරා. ඉතින් ඒ අය ගැන වචනයක් හරි කියන්න ඕනේ. විශේෂයෙන් මම හිතන්නේ මේ වෙලාව ඉන්නවද දන්නේ නැහැ පේන්න. අපේ රංග මල්ලි, ඒ වගේම මේ සම්පත් මල්ලි, ඒ වගේම මේ මිලින්ද, ජනක මේ වගේ කණ්ඩායමක් ධම්මික කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ වැඩේට ලොකු හයියක් දුන්නා. ඉතින් අනිවාර්යෙන් ඔවුන් ගැනත් වචනයක් හරි කියන්න ඕනට ස්තුති කරන්න ඕනේ. මේ වැඩේ අපිට සාර්ථක කරගන්න ඕන දීපු අයිය මට කාගේ හරි නමක් අමතක වුණා නම් සමා වෙන්න ඕනේ. ඒ හැම කෙනාටම බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් අපි යනවා ඊළඟ ගීතයට. මේ ගීතය ඇත්තටම රචනා වුණේ සත්‍ය අත්දැකීමක් පාදක කරගෙන. ඇතෙක්ව බලා ගන්න ඇත් ගොව්වෙක්. අපි රබුක් කරන නිසා අපිට මේ ඇතා කියන සතා එහෙම නැත්නම් මේ අලියා කියන සතා අපිට සම්බන්ධයි. නමුත් අපි දකින්නේ වනාලි නෙවෙයි, අපි දකින්නේ හීලෑ අලි. ඇත්තටම හීලෑ අලියෙක්ගේ අතින් ඇත් ගොව්වා කියලා කිව්වම හීලෑ අලියෙක්නේ බලාගන්නේ. ඉතින් මේ ඇත් ගොව්වා මිය ගිය දවසක ඇත් ගොව්වව පාගලා මේ අලියා මරනවා. මම හිතන්නේ මේක මේ මොළගොඩ ප්‍රදේශයේ සිදුවුණු සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තමයි මේ ගීතය රචනා වෙලා තියෙන්නේ. ඒ ඇත් ගොව්වා මිය ගියාම ඒ තාත්තා නැති දුක දැනුණු දුවක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් මේක හරීම මේ අතර මේ ගැන ਵਿਚාරයක් කරන්න අවශ්‍ය නැහැ. මේ මුළු පද මාලාව තුළම ශෝකය සහ මේ දුක කියන එක හරි පුදුම විදිහට ගැබ් වෙලා තියෙනවා. ඊටාම ලගන්නා ආකාරයට. ඉතින් අපි මේ ගීතේ ගායනා කරන්න මේ ගීතය අතරම ගායනා කරේ හර්ෂණ දිසානායක. අද මේ ගීතේ ගායනා කරන්න අපිත් එක්ක දුවක් එකතු වෙනවා. ඉතින් දේවමිනි සේනාරත්න දුව කොතනද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. ආරයි. මේ දුව 8 හෝ 9 පන්තියේ පින්වල මධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඊටාම ලස්සනට ඒ ගීතය ගායනා කරනවා. Nube payaki
Bepayakin Boy pancita Vina kerune Hitalada Varadinada Kiapan Rajune ගීතය මේ දීනේ ගායනා කරන මේ ගීතේ පදමාලාව ඔබට දැනුණා නම් අපිට ඒකම අපේ අද මේ වැඩසටහනේ ජයග්‍රහණයක් කියලා අපි හිතනවා. ගීතයක තියෙන සතුට සහ දුක අපේ හිතවලට දැනෙනවා නම් එහෙනම් අන්න අපි මිනිස්සු නේද? එහෙම නොවේ නම් අපි මිනිස්සු වෙන්න විදියක් නැහැ. ඉතින් ඊළඟ ගීතයට අපි යනවා වැඩි වෙලා ගන්නෙ නැතුව. මේ ගීතය රචනා කරේ කරුණාසේන ජයලත් කියන හිමිදානන්. මේ ගීතය 1963 තිරගත වුණු මහරෑ හමු ස්ත්‍රිය කියන චිත්‍රපටය තමයි මේ ගීතය අන්තර්ගත වුණේ. අපි ඉපදිලත් නැහැ. හරි. බුද්ධ දර්ශනය කියන මේ ඇතිවීම සහ නැතිවීම විනාශය එහෙම නැත්නම් මේ සියලු දේවල් නැති වෙනවා කියලා කියන්න ඊටාම ගැඹුරින් ඒ තියෙන ගැඹුරු සනාතන දහම ඊටාම ලස්සනට රචනා වුණු ගීතයක් තමයි මේ. අපි කාන්තාවන්ට එහෙම නැත්නම් තරුණියන්ට අපි උපමා කරනවා තරුණියන් උපමා කරනවා මල් හැටියට පුෂ්පය හැටියට. එතකොට නටෙන්නේ බඹරු එහෙම නැත්නම් මීමැස්සෝ. ඒ ඔක්කොටම අපි කියනවා බෘංගයා කියලා. සත්‍ය ප්‍රේම බෘංග රාජයා. හරි. ඉතින් මේ ගීතේ කියනවා ජීවන විලමැද වැජබෙන කැකුලකි රූබර වූ යුවති. ලස්සන තරුණියක් ගැන කියන්නේ. තීමට කියමින් බිඟු පෙළ ඇය අවටම රංගති. අපේ තුෂාල්ලා එහෙම මේ කාලේ රංගන්නේ නැති නේද? එහෙම තීමට කිය. නේද? ලස්සන තරුණියක් දැක්කම අපි ඔක්කොම එයා වටේ රඟනවා. ඔයා මට කියලා. ඉතින් මේ මල ලස්සනට පිපුණාම බඹරා එනවා. ඇවිල්ලා රොන් අරගෙන බඹරා නැවතත් පියඹලා යනවා. මේ මල බලාගෙන ඉන්නවා ගිය බඹරා ආයෙත් එනකන්. හැබැයි කවදාවත් ඒ බඹරා ආපහු එන්නේ නැහැ. ඊට පස්සේ අන්න වටේ ඉන්න අනිත් බඹරු මේ මල වටේ කැරකෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය සනාතන අපේ රටේ ලෝකේ හැමතැනම සිද්ධ වෙන දෙයක්. ආදරයක් ඇති වෙනවා. ඊට පස්සේ ආදරය අමතක කරලා බඹරා යනවා. ඊට පස්සේ අන්න වටේ ඉන්න අය එයා වටේ කැරකිනවා. මේක ලස්සනට ලියනවා මේ ඔය සාමාන්‍යයෙන් ඒ වගේ අයට අපි මේ ඔය මේ විවාහ වෙලා එහෙම නැත්නම් එහෙම සම්බන්ධතාවයක් තිබිලා නැති වෙච්ච කෙනෙකුට අපි කියනවා මේ වචනේ හැටියට මම කෑමක් කියලා නේද? කෑමක් කියලා කියනවා. මේක 1963 වචනේම පාවිච්චි කරලා ලියනවා කරුණාසේන ජයලත් මේ විදිහට. මේ බලන්න නෑ ලහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත්තුන බඹරා මත් වෙලා යනවා. මියුරු හඬින් ගී නවතායයි පියුමේ හද අඹරලා දාලා යනවා. නෑන පාටක් ලත වෙයි පියුමානේ හාමට කෑමක් තව එකෙක් බඳිති සිනේ. ඕන තරම් එහෙම අය ඉන්නවා. එහෙම ගියාන් පස්සේ නේද අන්න මට කෑමක් තියනවා කියලා. නමුත් ඕන්නේ ඇත්තටම ආදරය නිසා නෙමෙයි. වෙනත් යම්කිසි වාසියක් බලාගෙනයි එන්නේ. හැබැයි මේ බුද්ධ දර්ශනය කියන අවසාන සනාතන ධර්මය ඊළඟ කොටසේ හරි ලස්සනට පැහැදිලි කරනවා. මේ අවරට යනවා. අවරට ගියාම ඒ කියන්නේ හැන්දෑව වෙලා එහෙම නැත්නම් මේ වයසට ගියාම මේ සියලු ආසිරිය මේ සියලු නස්සන නැති වෙලා යනවා. අවරට යන හිරු සවසට බැසෙයි ගුම්නද දැන් නැසි දැන් ඇහෙන්නේ බබරගේ සද්දි. රසයට රැවටුණු නිලුමද හැකිලෙයි පුන්සඳ දැක හසේ. ඒකයි දෛවය නිලුමේ ඒකද යුවතියගේ දෛවය. මේ තරුණියකට සිද්ධ වෙන අවසානයේ සිද්ධ වෙන කනගාටුදායක තත්ත්වය තමයි මේ ගීතේ කියන්නේ. දාකයි දෙකකයි පමණයි විසිතුර. දාකයි දෙකකයි කියලා කිව්වේ දවසයි දෙකයි
පමණයි 23 ලස්සන තියෙන දවසයි දෙකයි ඒක තමයි මේ ලෝකේ ජීවන මහිමේ. එහෙනම් අපි ආරාධනා කරනවා සුජාත අත්තරායක ගායනා කරපු එම්.කේ. රොක්සාමි සංගීතවත් කරපු කරුණාසර ජයලත් 1963 මහරය හමු ස්ත්‍රිය කියන චිත්‍රපටයට රචනා කරපු ජීවන විලමැද ගීතය ගායනා කරන්නට 60+ අපේ තරගයේ ශ්‍රී ලංකාවේ 4 වෙනි ස්ථානයේ දිනාගෙන විශාල ජනප්‍රියත්වයක් දිනාගත්ත පద్මා රංජනී පද්මක්කට ආරාධනා කරනවා ඔබ සම වෙනුවෙන් ඒ ගීතය ගායනා කරන්න. ජීවන විලමෙද රජබිලක කොලකි උපර වූ යුවතී ජීවන විලමෙද රජබිලක කොලකි උපර වූ යුවතී තීමට කියමින් බිංගු පෙළ ඇය හවටම රඟතී ජීවන විලමෙද රජබිලක කොලකි උපර වූ යුවතී ලහිරු රෙසින් පිපිදෙන පියුම් රොන් වීමත් තුන පමරා ඉරුහණින් කීකී නවකායයි මේ හත අඹරා නෑන පාටක් ලත වේ පියුම ආමට කේමක් යමින් බඳිති සිනේ ජීවන විලමෙද රජබිලක කොලකි උපර වූ යුවතී අපරට අනහිරු අවසට බැසයයි උන්නද දෙන්නු වැසේ රසයට රැවටුන නිලුඹද හැකිලි පුල් සඳ දෙක අහසේ ඒකයි දෛවය නිලුවේකද යුවතියගෙත් දෛවේ දෙකයි දෙකටයි පමණයි විසිතුරු ඒ ජීවන මහිමේ ජීවන විලමෙද රජබිලක කොලකි උපර වූ යුවතී තීමට කියමින් බිංගු පෙළ ඇය හවටම රඟතී ජීවන විලමෙද රජබිලක කොලකි උපර වූ යුවතී අපි යනවා තවත් ගීතයකට මේ කාන්තාව කියලා කියන අය හරිම අමුතු ජන කොට්ටාසයක්. මෙතන කාන්තාව අපිත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට සමහර අය
මේ රත්තරන් බඩු වලට සල්ලි වලට එම ටිකක් ආසයි. ඒ කාන්තාවන්ගේ හැටි. සල්ලි වලට වැඩි රත්තරන් බඩු වලට ලස්සන ඇඳුම් වලට එම කැමති. සමහර අය එහෙම නැහැ. රත්තරන් බඩු නැතත් සල්ලි නැතත් ඔයා hina වෙලා මං ළඟ ඉන්නවනම් මට ඒ ඇති කියලා කියන අයත් ඉන්නවා. ගීත දෙකක් ලියවෙනවා. එක ගීතයක කියනවා බංගලි වලලු ගෙන එන්නයි පොරොන්දුව දුහලල් සාරි ගෙන එන්නයි පොරොන්දුව. දැන් පොරොන්දුව මතක් කරනවා. මට ගේනවා කියලා කිව්වා. රන්මිනි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කලනාවද ඉතින් තව තාම වෙලාව ආවේ නැද්ද එහෙම නැත්නම් දැම්ම ගෙනත් දෙන්නේ නැද්ද කියලා යහන්නේ. මේ අද ගායනා කරන්න යන ගීතේ ඊළඟට ඊට වඩා වෙනස් කතාවක් එක කියන්නේ රත්තරන් මණික් මුතු මොකටද ඒවා හිස්සතින් සිනාසිසි පැමිණේවා. ඉතින් එහෙම කියන නෝනලා මෙතන ඉන්නවනම් අපි ඒගොල්ලෝ ගැන ගොඩක් සතුටු වෙනවා. රත්තරන් මණික් කිසි දෙයක් එපා. ඔයා hina වෙලා එන්න ඒ ඇති කියලා කියනවනම් ඒක තමයි ඇත්තටම නේද? ජනකමල් එහෙම නේද? right. හරි. right. එහෙනම් මේ ගීතය රචනා කරේ ප්‍රේමකී දලිස් ස්වාමියෙක්ගෙන් එහෙම නැත්නම් තමන්ගේ ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙන දේ රත්තරන් මුතුමැණික් නෙවෙයි මට ඔබගේ ආදරය සහ ආරක්ෂාව අවශ්‍යයි ඒ හැම දෙයකටම වඩා කියලා හිතන තරුණියක්ගේ හඬින් එහෙම නැත්නම් ඇයගේ වදනින් ගායනා වුණු ගීතයක්. මේක අද අපි ගායනා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රේමකී දලිස් රචනා කරලා වික්‍රත්නායකයන් සංගීතවත් කරලා ශ්‍රීමති තිලකරත්නයන් ගායනා කරපු ගීතයක්. අද අපි ආරාධනා කරන මේ වැඩේදී අපිට ගොඩක් උදව් කරපු අපිත් එක්ක මේ ප්‍රසංගය සාර්ථක කරගන්න ලොකු ශක්තියක් අපිට දීපු චම්පානන්ගේ අපි කියන්නේ ඉන්ද්‍රාණි ධම්මිකා ජයවර්ධන.
හැමෝම ගඟ සාමාන්‍ය සාක්කු දෙකේ ටෙලිෆෝන් දෙකක් තිබුණාට එක ගෙදරක ටෙලිෆෝන් 6ක් 7ක් තිබුණාට මීට දැන අවුරුදු 15කට 20කට එහෙම නැත්නම් 25කට එහා මුළු රඹුක්කනම තිබ්බේ ටෙලිෆෝන් 3යි. එකක් කඩවීදියේ තැපැල් කන්තෝරුව, අනිත් එක බුහාරි මුදලාලි මහත්තයාගේ කඩේ, අනිත් එක මැකා ස්ටෝර්ස් එක. මං හිතන්නේ කඩවල දැන් තියෙනවද කියලා මට මතක නැහැ. කොහොම හරි රඹුක්කනම තිබ්බේ ටෙලිෆෝන් 3යි. ඇත්තරම මේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් කියන විද්‍යාඥයා මේ දුරකථනය හොයාගන්නකොට කවදාවත් හිතන්න නැතුව ඇති මේ ටෙලිෆෝන් එක නිසා මේ තරම් විලම්භයසියක් මේ ලෝකෙට සිද්ධ වෙයි කියලා. එහෙම වුණා නම් ඒක දැනගෙන හිටියනම් කවදාවත් එයා ওই ටෙලිෆෝන් එක හදන්නේ නැහැ. ටෙලිෆෝන් එක නිසා ඔහු මේක නිෂ්පාදනය කරන්න නැත්තේ මිනිස්සුන්ව ලං කරන්නට. නමුත් අද ටෙලිෆෝන් එක නිසා මිනිස්සු ඈත් වෙලා තියෙනවා. දවසක් මම කෝච්චියේ පවර් සෙට් එක නැගලා කොළඹ යනකොට ලස්සන දුවලා තුන් දෙනෙක් ඇවිල්ලා වාඩි වුණා මගේ ඉස්සරහින්. පවර් සෙට් එකේ අනිත් පැත්තේ ඉස්සරහ සීට් එකේ. ඒ තුන් දෙනා යාළුවෝ බව තේරුණා. රඹුක්කන ඉඳන් කොළඹට යනකම් ඒ තුන් දෙනා එකම වචනයක්වත් කතා කරේ නැහැ. තුන් දෙනා ටෙලිෆෝන් එක දිහා බලාගෙන මං හිතන්නේ Facebook හරි එහෙම නැත්නම් YouTube හරි මොකක් හරි නේද? හිටියා. නමුත් ඔවුන්ගේ සහ සම්බන්ධය කොළඹදී තමයි යන්නම් කියලා අත වැළුවේ. අද අම්මා තාත්තට දුව පුතා එහා පැත්තේ කාමරේ අම්මා ඉන්නවා නිදාගෙන good night කියලා කියන්නේ. එහෙම නැත්නම් උපන්දිනේට සුබ උපන්දිනයක් වේවා කියලා කියන්නේ මේ ටෙලිෆෝන් එකෙන් මැසේජ් එකක් දාලා. ඒ තරම් මිනිස්සුන්ව මේ ටෙලිෆෝන් එක ඈඩ් කරලා තියෙනවා. හැබැයි එදා ලියනවා දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න. ගොඩක් සැරයක් අමතන්න විදිහක් නැහැ. මොකද හේතුව හලෝ ගර්ල් කෙනෙක් ඉන්නවා එයා අහගෙන ඉන්නවා කෝල් එක විනාඩි දෙකෙන් කෝල් එක කට් කරනවා. ඉතින් සල්ලි නැහැ කෝල් කරන්න. දැන් වගේ නෙවෙයි. දැන් වගේ අර ඕපන් පැකේජ් නැහැ. දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න. මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න. වික්ටරත් නායකයන් තමයි මේ ගීතය සංගීතවත් කරේ. මිල්ටන් පෙරේරා අපිට හිටපු ඊටාම ගැඹුරු ලයාන්විත හඬින් මේ ගීතය ගායනා කරන ගායන ශිල්පියා තමයි මේ ගීතය එදා ගායනා කරේ. අද අපිත් එක්ක මේ ගීතය ගායනා කරන්න අපේ ගමේ ඉන්න ජ්‍යෙෂ්ඨම පුරවැසියෙක්. මං හිතන්නේ ඊටාම වැඩි වයසෙන් අපිටත් වැඩි ගොඩක් වැඩිමල් ගියම හිතා ගන්න පුළුවන් නේද? හරි. ඉතින් සුනිල් අයියා සුනිල් සමරසිරි අපි ආදරෙන් ආරාධනා කරනවා. එදත් සුනිල් අයියා ලස්සනට මේ ගීත ගායනා කරා. අදත් සුනිල් අයියා විදිහටම ගායනා කරනවා. ඉතින් අපේ මේ පියල් අයියා, නිමල් අයියා, නිහාල් අයියා, සුනිල් අයියා හතර දෙනෙක් මේ එහා පැත්තේ අපේ එක ළඟ ගෙවල් තියෙන අපේ ආදරණීය සහෝදරවරු හතර දෙනෙක්. එහෙනම් සුනිල්ලාට ආරාධනා කරනවා දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න.
සන්තෝසයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි දැක ගැන්මට පින්නත දැන්මට මතකුණත් සන්තෝසයි කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි එතුන් වතාවක් ඔබ ඇමතුවෙමි සැපදුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න ඇසිපිය හෙළනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉකිබිඳ හඬනා කිරිදරුවෙකු මෙන් මගේ හදවත වැළපෙනවා